සභාපතිතුමනි දැන් ඔබතුමා මුලිනුත් කිව්වා වත්මන් රජය මේ වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා සහ මෙවර අයවැය සමාජ ආරක්ෂණය වෙනුවෙන් විශාල ඉඩකඩක් පුළුල් ඉඩකඩක් වෙන් කරලා තියෙනවා. සභාපතිතුමා විදිහට මේ ගැන සෑහීමකට පත් වෙනවද? මොකද්ද තත්ත්වය? ඔව් ඇත්තටම සමාජ ආරක්ෂණය කියන කොටසට මහ විශාල මුදලක් වෙන් කරනවා. ඒකෙදී අපි රජය විසින් බලාගත යුතු අර දුප්පත්කමේ පල්ලෙහා ඉන්න අය බලා ගැනීමත් සමාජ ආරක්ෂණයක් තමයි. ඒ අනුව බලපුවහම විශාල මුදල් කොටසක් වැය කරලා තියෙනවා. ආයවැය වෙනස් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපේ ආයතනයේ නඩත්තුව සඳහා පරිපාලන වියදම් සියල්ල අපි ඉල්ල ප්‍රමාණය සියල්ල අපට ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ හරහා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ රජයේ බලාපොරොත්තු වන්නා වූ ආකාරයට අදාළ කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට.